මේ හදන්නේ කුස්සිය. අපේ බත, අපේ එළවලු, අපේ සම්බෝලි හදලා අපිට කටතූරු වෙච්චි රසක් තියෙන. ඒ රසට කන්න උත්සාහය. අපේ රටේ මිනිස්සු ගැන හරි ආඩම්බර. අසරණ වෙච්චාම පීතෙන. නමුත් අපේ රසයටත් අපි ආසයි. මේ හදන්නේ කුස්සිය. අපේ බත, අපේ එළවලු, අපේ සම්බෝලි හදලා අපිට කටතූරු වෙච්චි රසක් තියෙන. ඒ රසට කන්න උත්සාහය. කෑම හම්බෙන්නේ නැද්ද? පොඩ දෙනෙක් දෙනවා. එපා ඇටියෙන්ද දෙන්න. සත්තුන්ට පවා දීලා යන ඇත්තටම අපේ රටේ මිනිස්සු ගැන හරි ආඩම්බර. අසරණ වෙච්චාම පීතෙන. නමුත් අපේ රසයටත් අපි ආසයි. ඉතින් අපි ඔය ඊයද්දාද ඔය පටන් ගත්තේ විහාන කණ්ඩ රොටියක් පිටලා යාවා මේ ඒවත් මේ කබලක් ඒ අපිට සාහනාදාර දීපු පැවිච්චි කබල දැක්ක ගමන් පිටි තිබ්බා. රොටි උයන්නේ තුන. අවුල කෑවා. ජනතාවට මේ කවල් කෑල්ලක් නැග මේ මැටි කෑල්ලක් දුන්නේ අපේ නෙමෙයි මේ සාහනාදාර දීපු කබල. මේකක් දීපු මාධ්‍යවල මාන්තේ දාඩි බින්දුවක් ගන්න එතුමාලාට ඉතුරු තියන්න ඕන පිං. මේකෙන් ඊයේ රොටි පුච්චලා කෑවා. ඇත්තටම බොහොම සන්තෝෂයි. එහෙනම් අපිට ඒකෙට ඔයාලගේ සහයෝගය දෙන්න. අනිත් දැන් මේක හදලා ඉවර කරනවා. තාවකාලික. විනාඩි 5යි වාලේ ගන්නවා. කොහමද හොද්දක් කතා ගන්න තමයි දෙන්න කල්පනා. දැන් තාවකාලිකව හදන්න තියෙනවද? ඔව්. මේක? තාවකාලික. ඒක හිමීට යනවා. දැනට අපි කඩින් යමු. සුට්ටක් අපි මීට වඩා දුක් විඳ මිනිස්සුනේ යටි දෙමිනිස්සු මැටි බෝල වලින් ගෙවලා අදවන හිටපු අපි. දැන් ඊට වඩා ලියමු. ගඩොල් ටිකක් අඩි තියෙනවා. මනින් අවුරුනේ. මනින් කොට නැහැ. හැමෝටම මේ විදියට වීඩියෝ කරන්න කියලා මම ආයෙත් වෙනවා. මගේ රට මගේ හදවතයි.